අයුබෝවන් වෙනස් වන ලෝකයේ වෙනස් වන තොරතුරු දකින්න රියලිටි වයිබ් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. හැමදාමත් වගේ වෙනස් පුදුම දේවල් සොයන අපි අද කල්පනා කරා පුදුම හත ගැන ඔයාලට තොරතුරු කියන්න. නමුත් වර්තමාන ලෝකයේ පුදුම හත ගැන ඔයාලට යම් අවබෝධයක් තියෙන නිසා අපි අද කියන්න යන්නේ පුරාතන ලෝකයේ පුදුම හත ගැන. මීට වසර දහස් ගණනකට පෙර බිහි වූ ශිෂ්ටාචාරවල ජනතාවත් වර්තමානයේ වගේම නව සොයාගැනීම් කරන්න, වෙනස් නිර්මාණ ඉදි කරන්න සහ කළා. ඉතින් එම නිර්මාණවලින් විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් තමයි මේ පැරණි ලෝකයේ පුදුම හත කියලා හඳුන්වන්නේ. හොඳයි යාළුවනේ, අපි ඒවා එකින් එක සොයා බලමු. ගීසා පිරමීඩ පැරණි ලෝකයේ පුදුම හතෙන් අද වනතුරුත් නොනැසී පවතින එකම නිර්මාණය වන්නේ මේ ගීසාවල පිරමීඩයි. ඊජිප්තුවේ අගනුවර වන කයිරෝවට උතුරින් නයිල් ගංගාවේ බටහිරයුරේ පිහිටා ඇති මෙම පිරමීඩ ක්‍රිස්තු පූර්ව 2700ත් 2500ත් අතර කාලයේ ඉදිකොට ඇතැයි සැලකෙනවා. මේ පිරමීඩ තුනක් ඇති අතර ඉන් විශාලතම පිරමීඩය වන කුෆු පිරමීඩය ටොන් ගණනක් බර ගල් කුට්ටි මිලියන 2කින් පමණ සමන්විත වෙනවා. ඉහළ තාක්ෂණයක් සහිත මේ පිරමීඩ පැරණි පාරාවෝ රජවරුන්ගේ සොහොන් ගෙවල් ලෙස තමයි සැලකෙන්නේ. එෆිසස්සි ආර්ටෙමිස් දේවස්ථානය අතීත ග්‍රීසියේ බිරලබඩ නගරයක් වූ එෆිසස්සි ආර්ටෙමිස් දෙවඟන වෙනුවෙන් මෙම දේවාලයේ ඉදිකොට තිබෙනවා. කිරිගරුඩ යොදාගෙන ක්‍රිස්තු පූර්ව 550 350 අතර කාලයේ ඉදිකොට ඇති මෙම දෙමොළ ක්‍රිස්තු පූර්ව 356 දී පවන විනාශ වී තිබෙනවා. 19 වන සියවසේ අගභාගයේදී මෙහි නටබුන් නවීන ලෝකයට හමු අතර 2014 වර්ෂයේදී මේ ලෝක උරුමයක් ලෙස නම් කෙරෙනවා. බැබිලෝනියාවේ එල්ලෙනෝ යන පැරණි ලෝකයේ පුදුම හතෙන් තවමත් පැවති ස්ථානයක් නිශ්චිතව සොයා ගැනීමට අපහසු මෙම බැබිලෝනියාවේ එල්ලෙනු යන ක්‍රිස්තු පූර්ව 600 දී පමණ ඉදි කරන්නට ඇතැයි සැලකෙනවා. තට්ටු කිහිපයක් වශයෙන් පැවති මෙම උද්‍යානයෙහි විශේෂත්වය වන්නේ එහි ඉදිකර තිබුණායයි සැලකෙන පොළොවේ සිට අඩි 75ක් පමණ උසින් එල්ලෙන පරිදි පැවති උද්‍යානයයි. කෙසේ වුවත් ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවස වන විට මෙය විනාශ වී ගොස් තිබෙනවා. ඔලිම්පියාහි සියුස් ප්‍රතිමාව ක්‍රිස්තු පූර්ව 5 වන සියවසේ පුරාතන ග්‍රීසියේ ඔලිම්පියාහි තිබූ සියුස් දේවස්ථානයේ මෙම අඩි 40ක් පමණ උස් වූ ප්‍රතිමාව ස්ථානගත කොට තිබූ බව සඳහන් වෙනවා. රත්තරන් සහ ඇද්දල යොදාගෙන අලංකාර කර තිබූ මෙම ප්‍රතිමාව නිරුපද්‍රිතව සතවර්ෂ 8ක් පමණ තිබී ඇති අතර පසුව කොන්ස්තන්තිනෝපල් නගරයට ගෙන ගිය බව සඳහන් වෙනවා. ක්‍රිස්තු වර්ෂ 462 දී පමණ ඇති වූ ගින්නකින් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙන බව සඳහන්. ඇලෙක්සැන්ඩ්‍රියාවේ ප්‍රදීපාගාරය මිසරයට අයත් ඇලෙක්සැන්ඩ්‍රියාවේ ෆැරෝස් නම් දූපතේ පිහිටා තිබූ මෙම ප්‍රදීපාගාරය ක්‍රිස්තු පූර්ව 270 දී එනම් දෙවන ටොලමි රජ සමයේ ඉදිකොට තිබෙන බව සඳහන් වෙනවා. නයිල් ගඟේ යාත්‍රා කරන යාත්‍රාවලට සහ ඇලෙක්සැන්ඩ්‍රියා වරායට පැමිණෙන නැව් සඳහා මඟ පෙන්වීමට උපකාරී වී ඇති මෙම ප්‍රදීපාගාරය අඩි 380ක් පමණ උසින් යුක්ත වන්නට ඇතැයි සැලකෙනවා. එසේ නමුත් ක්‍රිස්තු වර්ෂ 956න් පසුව ඇති වූ භූමිකම්පා හේතුවෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති බව සඳහන්. මෙසොලස්ගේ සොහොන් කොත වර්තමාන දකුණු දිග තුර්කයට අයත්ව තිබූ මෙම සොහොන්විය ක්‍රිස්තු වර්ෂ 353 දී මිය ගිය මෙසොලස් නම් රජු වෙනුවෙන් ඔහුගේ බිරිඳ වූ ආර්ටිමීසියා විසින් ඉදිකරන ලද්දක් බව සඳහන්. උසින් අඩි 135ක් පමණ වූ මෙය සම්පූර්ණයෙන්ම කිරිගරුඩින් නිර්මිත අතර ග්‍රීක ලිසියානු සහ ඊජිප්තු ගෘහ නිර්මාණ සම්ප්‍රදායන් අනුමැති කොට තිබෙනවා. කෙසේ නමුත් ක්‍රිස්තු වර්ෂ 13 වන සියවසේ ඇති වූ භූමිකම්පාවකින් විනාශ වී ගොස් තිබෙනවා. කොලොසස් ප්‍රතිමාව පුරාණ ලෝකයේ පුදුම හතෙන් අවසාන පුදුමය ලෙස සැලකෙන මේ ප්‍රතිමාව ග්‍රීසියේ රෝඩ්ස් දිවයිනේ රෝඩ්ස් වරායේ මුවදුරෙහි පිහිටා තිබුණා. ක්‍රිස්තු පූර්ව 280 දී පමණ ඉදිකොට ඇති මෙමගින් ග්‍රීක හිරු දෙවියන් වන හීලියස් නිරූපණය වී ඇත. යකඩ ලෝකඩ භාවිතයෙන් මීටර් 30ක් පමණ උසක් ඇතිව නිර්මාණය කර තිබූ මේ ප්‍රතිමාව වසර 54ක් පමණ වූ කෙටි කාලයක් පමණක් පැවති භූමිකම්පාවකින් විනාශ වී ගොස් තිබෙනවා. හොඳයි යාළුවනේ, දැන් ඔයාලට පේනවා ඇති අපේ පැරණි ශිෂ්ටාචාරවල ජීවත් වෙච්ච මිනිස්සු කොතරම් නිර්මාණශීලීව සහ උසස් තාක්ෂණික යුක්තව මේ නිර්මාණ සිද්ධ කරලා තියෙනවද කියලා. මේ වගේ වෙනස් වෙන අපූර්ව දේවල් දකින්න රැඳෙන්න රියලිටි වයිබ් YouTube නාලිකාව සමගම.